මන්ද මොකද මන්ද ලැජ්ජාවයි බයයි නැතුව පටිරෝල් කරගන්නේ මොකද මන්දා අනේ මන්දා හරි සුන්දරයි නේද බං අනේ මන්දා රේස් දානවා මෙච්චි තියපු කූඩැල්ලත් අපට ගන්නවා ඒ මොකද බංගේ අනේ මන්දා රිදම් කරික් මෙන්ටල් ගීස් හරි ඒක අම්මලා ගන්නකෝ ඔබ වෙනවා ඉතින් අයියෝ ගහෙන් වැටුණු මිනිහා ආයේ ඒ ගහතම නගිනවා අබරාසිල් ගත්ත දාඩ වාර පුරා වෙනිනවා පනින්න පෙර සිතා බලලා මහ මුහුදට පනිනවා මරණ තුනක් නැති මිනිහත් ක්‍රෙඩිට් කාඩ් ගන්නවා අනේ හම්මෝ අයියෝ මොකද මන්ද ලැජ්ජාවයි බයයි නැතුව පටිරෝල් කරගන්නේ මොකද මන්දා අනේ මන්දා පටිරෝල් කරගන්නේ මොකද මන්දා අනේ මන්දා හොඳයි ඉතින් කියපන් ඇයි එහෙම වුනේ මං කොහොමද දන්නේ අයියෝ Hero FM. පටිරෝල් සුරන් මිහිනවා කුරඩක් පෙන්නන්නේ මිහිනවා ඇයි මොකෝ මිහිනවා අර බලනවා මොකද්ද අර අල්ලපු ගෙදර පිම්බතා ඉතින් හින සයිස් LED TV එකක් ගෙනල්ලා LED TV එකක් ගෙනල්ලා නැතුව අපි විතරක් තාම මේ ගිරිගෝරිස් රජුන්ගේ කාලේ TV තනියක් ගේ ඇතුලේ තියන් ඉන්නවා ඔහෙට ලැජ්ජ නැද්ද ඇත්තටම හරි දැන් මොකද්ද පැලියානි වා මට කියන්නේ කියනවා ඔහෙට LED TV එකක් අපිට හරි ඉතින් ගේන්න හෙට ගේන්නම්කො ඉවරනේ කතන්දරේ අන්න බලනවා අර පිම්බතා මෝටර් සයිකලයකුත් ගෙනල්ලා අර මොකද සයිකලයක් ඔව් බලනවා මිනිහා තනිකඩේ කියලා තුන්ජාට ගෙදරට බඩු මුට්ටි ගේනවා හරි කෑ ගහන්න නැතුව ඉන්නවා පැලියානි කෑනු බා පුළුවන්ද හරි මමත් ලෝන් එකක් දාලා බයික් එකක් ගේන්නම්කො ඉවරනේ කතන්දරේ හානේ සුරා ඔයා නම් හරිම ස්වීට් අනේ කොහොමද බයික් එක ඔයා අලුත්ම බයික් එකකුයි LED TV එකකුයි අරගෙන ඇවිල්ලා ඒ තමයි හරි ෂොක් හරි මම එහෙම තමයි අල්ලපු ගෙදර මිනිහා මොනවද කරන්නේ මාත් ඒකම කරනවා ඊට පස්සේ ඔයා නම් සෝ ස්වීට් මියා ඒ තමයි ඔයා අල්ලපු ගෙදර මිනිහා කරන එක අපි ඊට වඩා ඩබල් කරලා කරන්න ඕන හොඳේ ඒක තමයි ඔය අල්ලපු ගෙදර මෑන්ට පුළුවන් නම් තනිකඩේක් වෙලා ඔච්චර දේවල් කරන්න ඇයි මට බැරි මමත් කරනවා ඒක තමයි ඇයි සොරා ඔයා මීට කලින් ඔහොම හිතුවේ නැත්තේ එහෙම කළා නම් අද අපි කොච්චර දියුණුද හරි ඔයා බය වෙන්න එපා මම මීට පස්සේ ඔය අල්ලපු ගෙදර ගොබිලා එක කරනකොට ඔන්න බලන්න මම දෙක කළා නතර වෙන්නේ දෙක කළා මම නතර වෙන්නේ ඔයා ෂොක් සොරා ඒක තමයි කියන්නේ මේ පැලියානි මේ ඉන්නෝ මොකද අනේ මේ ඔයා දැක්කද අල්ලපු ගෙදර පිම්බතා කොල්ලා දින වැඩේ මොකද්ද ඌ ගෑණියක් ගෙනල්ලා වව් දැන් බලන්නකො මම නිකන් ඉඳීද කියලා එහෙනම් ඉතින් මම නෙමෙයි එහෙනම් සොරා මේ වගේ ඒවා ඉතින් හිරු පටිරෝල් වලින් විතරමයි Hero FM. පටිරෝල් හරි දැන් ඔය දෙන්නත් එක්ක තරහා නිවාගෙන වාඩි වෙනවා බලන්න දැන් මට කියනවා මොකක්ද මේ අඹු සැමියෝලගේ ප්‍රශ්නේ මට මේ මිනිහත් එක්ක එක වාරයක් යට ඉන්න බෑ ඔන්න
කිව්වා. මම කියන්නේ සර් මේ යෝධියෙක් එක වාලයක් යට ඉන්න බෑ. හරි කලබල වෙන්න එපා. මම පෞල් උපදේශකයෙක් හැටියට ඔකට පිළියමක් දෙන්න. ඔය දෙන්න දැනට ඔය එකට ඉන්න ගෙදර ප්ලෑන් එක පොඩ්ඩක් වෙනස් කරලා වහලවල් දෙකක් හිටින විදිහට ගෙයි හරි ගස්සමු. වැඩේ ඉවරනේ. එක වහලක් යට ඉන්න බැරි. මේ මිනිහා හැමදාම රෑට පීරේ ගෙදර ඉන්නේ. සීනේති වෙන්නම ඕ. ඇත්තද මිනිස්සු මේ කියන කතාව? ඔව් සර් සිහි මුඩ්ඩියක් ඇතුව ගෙදර ඇවිත් ඉන්න බෑ සර් අම්මපෝ. ඇයි සර් මං කියලා තියෙනවනේ මේ යෝජිත. මං හවස වැඩ ඇරිලා එනකොට නාලා ඔළුව පීරලා පවුඩර් දාලා තුන් කාලේ කලිසම ඇඳලා දොරකොඩට වෙලා මල් කිරිත්ත වගේ හිනේ ඉන්න කියලා. මේ සමියම එහෙම ඉන්නේ නෑනේ. මල පෙරේති වගේ දෙපැත්ත මාරු කරගෙන ඉන්නේ. ඒකත් ඇත්ත. ඇයි මේ ඇත්තිට එහෙම ඉන්න බැරි තමුන්ගේ ස්වාමි පුරුෂයා කියන විදියට මල් කිනිත්ත වගේ හිනේ මම මේකට කියලා තියෙන්නේ සර් හවස වැඩ ඇරිලා එනකොට එක අතකින් රස කෙවිලි පළතුරු අනිත් අතින් බුරියානි එකක් හරි මසාලා කොත්තුවක් හරි අරගෙන ඉන්න කියලා. කොහෙද මේකයි ඉන්නේ කබරයක් වගේ වීසි වෙවි අතපය හොල්ල හෝ කිය. ඉතින් හිටියාගේද සර් මල් කිනිත්ත වගේ? දැන් එහෙම ආවහම තමුන් ස්වාමියාට සලකන්නේ නැද්ද එතකොට? ඒකාරිද සර්? මේ හිමාව තඹයකට ගණන් ගන්නෑ හෝ. අල්ලපු ගෙදර වයල නංගි. එයා තමයි මගේ ඔළුවේ දෙහි ගාලා ඇඳේ බාවල ෆෑන් එක දාලා යන්නේ. ඔය පේනව නේද සර්? සර් මන් ළඟදී මගේ ඉස්කෝලේ කාලේ යාළු වෙලා හිටපු කොල්ලෝ කට්ටියක් එක්ක දවසක් ට්‍රිප් එකක් ගියා සර්. මේකනේ මේ හැක් කරලා බැලුවේ. සත පහක් දුන්නේ මගේ වියදමට. එහෙමද? එහෙමනම් ගොයියෝ දෙන්නටම පොලිසිය තමයි යන්න තියෙන්නේ දැන් නම්. පොලිසිය තමයි සර් ගියේ. පොලිසියෙන් තමයි පවුල් උපදේශක සේවයට කියලා සර් ගාවට එව්වේ. අනේ ඉතින් මම මොනවා කරන්නද? මගේ වයිෆුත් මේ මාව දාලා ගිහින් අදට සතියක් වෙනවා. මම මේ පොලිසියට නොයන්නේ ආපහු කරකිලා කේස් එක මට වෙන හින්දා. මේ මම කියන්නද? ඩිවෝස් යල්ලා. අවෝ ඩිවෝස් වෙන්න බෑ සර්. ඩිවෝස් වෙන්න බෑ සර්. එහෙනම් ඉතින් සමාදානෙන් හිටපල්ලකෝ. අනේ සමාදානෙන් නම් ඉන්න බෑ සර්. ඔව් සර් සමාදානෙන් නම් ඉන්නම බෑ. එහෙනම් ඉතින් මොනවත්වත් ඕනේ නෑ. ගෙදර ගිහිල්ලා දැනට ඔය ඉන්න විදියට හිටහල්ලකෝ. ඔය වගේ තමයි ලෝකේ හැම ජෝඩුවක්ම ඉන්නේ. මේ වගේ ඒවා ඉතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. Hero FM. පටිරෝල්. චූපන් අයියා පොඩ්ඩක් ඉන්නකෝ. අයියෝ ඔයා යනවනේ. නංගි මේ චූම්පා මියුසික් සද්දෙට කතා කරන්න ඇහුන්නේ නෑනේ. ඔයාලා ඔය කෙම්මල් චූම්පාන් සද්ද දාගෙන බොරුවට අපිව කුලප්පු කරලා යනවා විතරනේ. පොඩ්ඩක් බලන්න බෑ මිනිස්සෙක් සල්ලි තරම් පාරට එයිද කියලා පාන් ගන්න. අපි බයිසිකල් එකක් කරන් පන්නන්න ඕනේ මෙයාලගෙන් පාන් ගන්න. ඇයි අප්පා? හරි ඉතින් පොඩ්ඩක් ඇහුන්නේ ගණන් ගන්න එපා. මොනවද නංගිට ඕනේ? පාන්ද බනිද්ද පේස්ටිද? මේ කිඹුලා කීයද? කිඹුලා 25යි. අප්පා. ඇයි? කිඹුලා 25ද? ඔව්. එතකොට සීනි බනිස්? සීනි බනිසුත් 25යි. අප්පා ගණන් යාලෝ. සීනි බනිස් දෙකක් කන වෙලාවේ පාන් රත්තලක් කරන් කනවනේ. ඔව් ඉතින් ඔයාලගේ කැමැත්තක් ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. අර ඉස්සරහම චූම්පාන් අයියා නම් හරි හොඳයි. එයාගේ බඩු ලාභයි. කිඹුලා 15යි වෙන්නේ. ඔයා ඔය කියන්නේ දැනට අවුරුදු 10කට විතර උඩදී ආපු හාදයද? ඔව්. එයාගේ සීනි බනිසුත් 10යි. නංගි මේ මීට අවුරුදු 10කට උඩදී ඒ කිව්ව මිනිහා කිඹුලා 15ට දෙද්දි අපි දුන්නේ 10ට. ඒ කාලේ සීනි මනිස 8යි අපි දුන්නේ. ඉතින් එහෙනම් ඔයාලා ආවේ නැත්තේ ඒ කාලේ? ඒ කාලේ අපිට මෙහෙන්න ඕන නෑනේ. මගදීම බඩු ඉවරයි. ඇයි අපේ බඩු ලාභයිනේ මිනිහට වඩා. ඒ කියන්නේ එයා ඒ කාලෙත් අපට වැඩියෙන් විකුණලාද? නැත්තම් මිනිහා ඒ කාලෙත් ඕගොල්ලන්ට කොලේ වහලා වැඩියෙන් විකුණලානේ. කොහෙන් එයා ඉන්නේ නැත්තේ මොකද? වැඩි ගන්නට බඩු වික්කාම ආවිස කොටයිනේ. පැවැත්මක් නෑ. ඒකේ මිනිහා විනාශ වුණා. එතකොට ඔයා අයියලා ඉන්නේ? අපි ඉතින් එදත් සාධාරණේ අදත් සාධාරණේ. ඒක නිසා අපි අල්ලගෙන ඉන්නවා. ඉතින් ඔය සාධාරණේ කිඹුලා 25ක් නේ. ඒකනේ. නංගි මේ ආණ්ඩකෝ. හරිනම් කිඹුලා දෙන්න ඕනේ 75ට. අපි මේ 25ට දුන්නට. මොකද කිඹුලා 75ට දෙන්න ඕනේ? ඒ මොකෝ ඉච්චර? දන්නේ කියන්නේ ඇයි කියලා. ඔය හුඟක් පේස්ටි චොප් වල මාළු පාන්, පේස්ටි කිඹුලා රුපියල් 75යි 80යි 90යි කියලා ගණන් ගහලා තියෙනවා. මාත් දවසක් ඇහුවා ඇයි ඔච්චර ගණන් කියලා. ඒකට යාලා දුන්න උත්තරේ දන්නවද? දන්නේ. දන්නේ කියන්නේ කියලා තමයි යත් කිව්වේ. ඔව්. ඉතින් එවන් තත්ත්වයක් යටතේ අපි කිඹුලා 25ට දෙන එක ලාභ නැද්ද? දන්නේ කියන්නේ ඉතින්. ඒක තමයි දන්නේ කියන්නේ. මේ වගේ ඒවා ඉතින්
හිරු පටිරෝල් වලින් විතරමයි Hero FM. පටිරෝල් මොකද උනේ? අනේ බලන්නකො මිස්ටර්. මගේ හස්බන්ඩ් සතපනයි කාසියක් ගිලුණානේ. අත්තේයනේ සතපනයි කාසියක් ගිලුණා? ඔව්. දැන් උගුරේ ඉර වෙලා හුස්ම ගන්නත් බැරුව ඔය ඉන්නේ. අපේ අප්පෝ සතපනකින්ද මලොත් කාරිය? අනේ මොනවා හරි කරන්නකෝ. ඒක තමයි මොනවා කරන්නද නේද? මේ සතපනා මේ උගුරේ හිර වෙලා ඇත්තේ මේ ලොකු වැඩි හින්දා වෙන්නේ. මේ මං කියන්නේ මට නම් කරන්න පුළුවන් එකම උදව්වයි ඕගොල්ලෝ. අනේ උදව් කරන්නකෝ. හරි මේමයි 750 මේ 725 කාසි දෙකකට මාරු කරලා දෙන්නම්. මේ 725 මේ පොඩි නිසා හිර වෙන්න නැතුව එළියට එයි මං හිතන්නේ. මේක මගුලක් කියනවා. අනේ වෙන කවුරුත් නැද්ද මගේ මහත්තයා මැරෙන්න යනවා. 750 කිර වෙලා. help me. ඇයි මොකද නෝනා කලබලේ? මේ 750 කුකුරේ හිර වෙලානේ. 750 කුකුරේ හිර වෙලා? කොයින් මේ මං අරන් දෙන්න 750 මේ මහත්තයා මේ ඔය මේ ටක් ගාලා මේ මහත්තයාගේ කකුල් දෙකෙන් උඩට අල්ල උස්සන්න අල්ලන්න හරි අල්ල කොයි හරි ඕම ඉන්න මම තට්ටුව දානවා පිටට ඔන්න 1 2 3 අන්න දැක්කද 750 එළියට ආව නේද? thanks මියා. හොඳ වෙලාවට ඔයාවේ. අම්මේ දෙයියෝ වගේ වෙලාවට දොස්තර කෙනෙක් ආවේ. නැත්තම් මම මැරෙනවා මේ 750 ඉඳා. අම්මේ ඇත්තටම ડોක්ටර් කොයි ස්පිරිතාලෙද වැඩ කරන්නේ? නෑ මම දොස්තර කෙනෙක් නෙමෙයිනේ. මම ආදායම් බදු අය කිරීම නිලධාරියෙක්. මම දන්නවා ඕනම බිස්නස් කාරයෙකුගේ බොක්කේ ඇතුලේ හංගන් ඉන්න අන්තිම 750 පවා එළියට ගන්න විදිය. ඕ මේ වගේ ඒවා ඉතින් හිරු පටිරෝල් වලින් විතරමයි Hero FM. පටිරෝල් එන්න මැඩම් මේ ඕන ජාතියක රත්තරන් බඩු තියෙනවා මැඩම් අපි ගාව. මොනවද බලන්නේ? අපි ළඟදී මෙරි කරන්න ඉන්නේ. very good. ඒකට ඕන කන්න ජුවෙලරිස් ටික බලන්න කියලා. හොඳයි. නියම තැනට ඇවිල්ලා තියෙන්නේ. වාඩි වෙන්න සර් වාඩි වෙන්න. මේ මොකෝ සර් නිකන් මූණ නිකන් ලුණු දෙහි කාලා වගේ. මොකක් කිව්වා? ලුණු දෙහි නෙවෙයි. මට මේ වහකන්න වෙන්නේ ඔය බිල්දිවන්ට උනාම. මේ මොනවද මහත්තයා? Taman කසාද බඳින නෝනාගේ රත්තරන් බඩු ටික අරන් දෙන්න ඔය හැටි ලෝභකමක් මොකෝ මහත්තයෝ? ජීවිතේට එකපාරනේ. එකපාර කොහෙද? මේ 4 වෙනි පාර. එකපාර. මේ මහත්තයා නෝනාව 4 පාරක් කසාද බැන්දද? නෑ මම 4 වෙනියා. ඒක මිසා. මෙයා මීට කලින් 3 පාරක් බැඳපු කෙනෙක්. උදාර පුරුෂයෙක් 4 දෙනෙකුට රත්තරන් බඩු අරන් දුන්නා කියන්නේ නිකන් උදාර නෙමෙයි. රත්තරන් උදාර පුරුෂ රත්නයක්. මේ මුදලාලි. ඔව් නෝනා. අපි බලමු ඉස්සෙල්ලාම හොඳ කරමාලයක්. රයිට් බලමු. ඉන්නකෝ. මේ කරමාල කිව්වට ඔය මේ බෙල්ලේ බදින්න තරම් තඩියේව ඕන්නේ නෑ ඔන් මේ නිකන් මේ නමට කරමාලයක් තිබ්බනම් ඇති හීනියට. චී ඒ මොන කැත වැඩක්ද මහත්තයා? 4 වරිගේ ඉස්සරහා පෝරු මස්තක ප්‍රාර්ථ වෙන වෙලාවට බඳින්න කරමාලයක් තියෙන්න බෑ පෙනුමට. නිකන් කේප වැස්සිගේ බෙල්ලේ රුපියල් 300 කඹේ බැඳා වගේ. කවුද කේප වැස්සි? මමද? නිකන් පැහැදිලිව තියෙන්න බෑ නෝනා කරමාලයක් පවුන් 7-8කවත් නේද? ඒකනේ මං කිව්වේ. ඒක තමයි. හරි. මේ බමරිකා. යන්නේ මං ඔයාට පෝරුවේදී පෙනුමට බඳින්න ඉමිටේෂන් මාලයක් වෙනම ගත්තනේ. දැන් ඕන කරන්නේ හදිස්සියකට උගස් තියාගන්න මාලයක් විතරයි. කොහෙන්ද නෝනා මේ අණ්ඩපාලය හොයාගත්තේ? මේ මට අදාළ නෑනේ. ඒවා මේ බලන්නකෝ. මෙන්න බලන්න නෝනා. මේ මාලේ කොහොමද කියලා බලන්නකෝ. තනිකර කැරට් 22 නියම රත්තරන්. මේ ඕක කීයක් වෙනවද? මහත්තයෝ ඉන්න බලන්න මේ ටැග් එක ගාලා තියෙන්නේ. පවුමයි මංචාඩි 4යි. මේක 75ක් දාලා දෙන්න පුළුවන් 75ක්. අපේ අප්පා එපා වැඩි. මොකක්ද කුකුල්
ඔයාව නම් මට කෝටියක් වටිනවා. ඒ වුණාට මේ වෙලාවේ සල්ලි නෑ බඹරිකා. එහෙනම් කිව්වේ මගුල්ගේ දවසට ඔයා මාව රත්තරනින් බබලවනවා කියලා. ඒ ඉතින් රත්තරන් පාට ඉමිටේෂන් වලින් නෑ. ඊයා ඉමිටේෂන් වල බොරු පෙනුම විතරයි යන්නේ වටිනාකමක් නෑනේ. ඉතින් ඔයත් එහෙමනේ. ඔයා මට කෝටියක් වටිනවා වුණාට උගස් තියන්න ගියොත් බැංකුවට පවුම් අරික් කාලා වටිනවා. මට කෝටියක් වටින ඔයාට වැඩිය. මේ වගේ වයිතින් හිරු පටිරෝල් වලින් විතරමයි මොකද මන්ද ලැජ්ජාවයි බයයි නැතුව පටිරෝල් කරගන්නේ මොකද මන්දා අනේ මන්දා හරි සුන්දරයි නේද බං? අනේ මන්දා රේස් දානවා මෙච්චි කියපු කූඩැල්ලත් අපට පාඩනවා ඒ මොකද බං ඒ? අනේ මන්දා රිදම් කරේ මෙන්ටල් ගීස් හරි ඒක මම්මලා ගන්නකෝ උඹ වෙනවා ඉතින් අයියෝ ගහෙන් ඇටුණු මිනිහා ආයේ ඒ ගහටම නගිනවා අබරාසිල් ගත්ත දාග වාර පුරා වෙනිනවා පනින්න පෙර සිතා බගලා මහ මුහුදට පනිනවා මරණ තුනක් නැති මිනිහත් ක්‍රෙඩිට් කාඩ් ගන්නවා අනේ හමෝ අයියෝ මොකද මන්ද ලැජ්ජාවයි බයයි නැතුව පටිරෝල් කරගන්නේ මොකද මන්දා හරේ මන්දා පටිරෝල් කරගන්නේ මොකද මන්දා අනේ මන්දා